සෑම රාත්‍රියකම අද්භූත මුහුදු කුමරියක් සාගරයේ සෙවණලි අතර සිට දීවරයෙකු දෙස බලා සිටියාය. ගැඹුරු නිල් සාගරයේ ලියෝරා නමින් කුතුහලයෙන් පිරි මුහුදු කුමරියක් ජීවත් වූවාය. අනෙක් මුහුදු කුමරියන් මතුපිට ලෝකයට බියවන විට ඇය ඉහළින් නැටි මිනිස් ලෝකය ගැන සිහින මැව්වාය. එක් සැන්දෑවක ඒඩ්‍රියන් නම් තරුණ දීවරයෙක් නිස්කලංක මුහුදේ යාත්‍රා කරමින් සිටියේය. ඔහු සාගරයට බෙහෙවින් ආදරය කළේය. නමුත් සාගරයත් ඔහු දෙස බලා සිටින බව ඔහු කිසිවිටකත් දැන සිටියේ නැත. හදිසියෙම සාමකාමී මුහුද රළු විය. භයානක කුණාටුවක් අහස දෙදරුම් කරවූ අතර රළු රළ පහරින් ඒඩ්‍රියන්ගේ කුඩා බෝට්ටුව විනාශ විය. දිය යට සිට ලියෝරා මේ අනතුරු දුටුවාය. කිසිදු බියක් නොමැතිව ඇය කුණාටුව මැදට පිහිනා ගොස් ගිලෙමින් සිටි දීවරයාව බේරාගත්තාය. ඒඩ්‍රියන් දැස් විවර කළ විට ඔහුට කිසිසේත් අදහගත නොහැකි දෙයක් පෙනෙන්නට තිබුණි. මෘදු සිනහවකින් යුතුව තමා දෙස බලා සිටින සුන්දර මුහුදු කුමරියක්. රාත්‍රියෙන් රාත්‍රිය දීවරයා සහ මුහුදු කුමරිය රහසින් මුණ ගැසුණහ. ලෝක දෙකක් සෙමින් එකිනෙකා විශ්වාස කරමින් සිටියහ. නමුත් ලියෝරාට අවශ්‍ය වූයේ රහස් හමුවීම් වලට වඩා වැඩි දෙයකි. ඇයට ඒඩ්‍රියන්ගේ ලෝකයේ ජීවත් වීමට අවශ්‍ය විය. එබැවින් ඇය තමාට උදව් කළ හැකි එකම සත්වයා වෙත ගියාය. ඒ මුහුදු මායාකාරියයි. ඔබ ඔබේ කටහඬ මට ලබා දෙන්නේ නම් ඔබට මිනිසෙකු විය හැකිය. ආදරය වෙනුවෙන් ලියෝරා එය පිළිගත්තාය. ඒඩ්‍රියන් අවසානයේ ඇයගේ කැපකිරීම තේරුම් ගත් විට ඔහු වැදගත් දෙයක් වටහා ගත්තේය. සැබෑ ආදරය යනු මායාවක් නොවේ. එය කැපකිරීමකි. ඔවුන්ගේ පිවිතුරු හදවත් දුටු සාගරය ලියෝරාගේ කටහඬ ඇයට නැවත් ලබා දුන්නාය. දැන් ඇයට ලෝක දෙකක් අතර ජීවත් විය හැකිය. සාගරය සහ ගොඩබිම.